නුඹ මුක්තා ලතා පිපිහංසංගනා ගීපද රචනාවේ පරිතිරාතික්‍රමණය කරපු ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගී පොතේ පබැදුණු විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා භාවපූර්වව හඬාලිපනය කළ සංගීතවේදී ආනන්ද පෙරේරාගේ ස්වර පැදුවෙන් අලංකృత වූ මේ ගීතය ගීතම්බරේ සාහිත්‍ය රසයෙන් සෞඛ්‍ය සිත් බන්ධනය කරගත් ගීතයක්. ගීතයේ රසවින්දනයේදී මගේ මනසෙහි චිත්ත රූපමූපු මම විදිකී රස තමයි මම මේ වචන කරන්න ලෑස්ති වෙන්නේ. මුව මුක්තාලතා පිපි හංසංගනා. මුක්තාලතාව කියන්නේ මුඛයේ හැඩට පිහිටි තත්තලට. හංසංගනාව හස අංගනාව. ඒ කියන්නේ ලතාවට පිහිටි තත් පිරිනසේ ලස්සනට සිනාසින කාන්තාවක්. විල් නිලුමාසනින්නා ලදී. නිලුම් කියන්නේ හැම වෙලෙම නිලුම් ආදේශ කරන්නේ පාරිශුද්ධත්වයට. මඩේ උපදිලා දියෙහි නැගුණත් නිලුමක් පිපෙන්නේ නොකිලිටව. ලුවට විහිදෙන්නේ හැඩට පිරිසිදුව. ඉතින් මේ හස අංගනාව විල් නිලුමාසනින්නා වාසී නිර්මලවයි ගේය පද රචකයා ගියරොත් දනවන්නේ. පාරිශුද්ධව නිර්මලව ඔහු හා පැතුණු සියසාකාරය හා මංගල රැය උදාවන මොහොතක් ගැනයි මට හැඟෙන අයුරින් මේ ගීපදවල ගෙතෙන්නේ. නුඹ වාක්‍යා සරෝජාවියේ. ඉතින් මේ සරෝජය කියන්නේත් නිලුම් වලටම සමාන පදයක්. ස්වර්ණ වන්නේ තිතුලන එනම් ඇගේ ස්ත්‍රීරුව ස්ත්‍රී සෞන්දර්ය හරි ලස්සනට විඳින ලෙස පදවැද ගලාගෙන යනවා. මා හද ප්‍රේමාංගනේ රෑ නුඹ රහසින් ලඳේ පද මණිමේ කලාව මුදා අනුරා නෙතින් නොනිතා. මණිමේ කලාව කියන්නේ මං අහලා තියෙන විදිහට ඈත අතීත කාන්තාවන් ඉන්නට මදක් පාලින් පැළඳි ලෝහමය ආභරණයක්. ඒ පැළඳීමෙන් ස්ත්‍රී දේහ සුන්දරත්වය පිරිමු කරනවා වගේම ඉංගටිය සිහින්ව දක්වන්න හේතු බව මා අසා තියෙනවා. ඉතින් මේ ගී ගායන ප්‍රේමවන්තයා සිය ආදරයට ශෘංගාරාත්මක රැයකට, ඒ කියන්නේ සිය මංගල රැයට ආරාධනා කරනවා. ඒකී මණිමේ කලාව මුදා හරිමින් මේ රැයේ ඔහුගේ හදවත නම් ප්‍රේමාංගනයට අනුරාගෙන් නෙත්තර පිවිසෙන්නට ඇයට ඔහු ප්‍රේමණීය ආරාධනා කරනවා. ආකාශගං චන්ද්‍ර නෞකාවේ තනි වෙන්න යම් පෙම් රසෝජාවේ නීල වර්ණ ආස් කුසමත වන ශ්වේත වර්ණ වලාකුළු අතර ආලෝක තීරයේ තනිම ප්‍රේමයේ රසෝජාව විඳින්නට ඇයට ඔහු ඇරයුම් කරන්නේ ඔහු මන්මත් වුණු ඇගේ රූ ස්වභාවත් මෙන්න මෙහෙම වර්ණනා කරන ගමන්. රූ සිරු කල්යාණියේ මා සැතපෙන්නම් ප්‍රියේ තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී මනසානන්ද මන්දෝදරේ. රූ සිරියෙන් පරිපූර්ණ සිය මනාලියගේ රූප කල්යාණිය ඇයගේ තුරුණු ශ්‍රීය මේ විදිහට වර්ණනා කරන්නට තරම් සිය පන්නේ දහසරුවපු ආචාර්ය අජන්තා රණසිංහ කියන්නේ ඇත්තටම සම්භාව්‍ය සාහිත්‍ය මනා ලෙසම ආරෝපණය කොටගෙන සාහිත්‍යකරණයේ යෙදුණු දක්ෂයෙක්. මනසානන්ද මන්දෝදරී. ඒ කියන්නේ මනස ආනන්දනීය කරන නැත්නම් සතුටු කරන මන්දෝදරිය. රාවණා රජුගේ නමත් එක්ක මේ මන්දෝදරී කියන නම අපිට අහලා හුරු වුණාට දැනගෙන හිටියද මේ මන්දෝදරී කියන පැදුමේ තේරුම මන්ද උදරය, එහෙම නැත්නම් සිහින් උදරය. ඒ කියන්නේ අර තොටගමු හිමියන්ගේ සැලලීනේ සංදේශයේ ලියලා තිබ්බ සිසිවන ඕන කවියේ සඳහන් වෙච්ච අතේ මිටින් ගත හැකි
ඉඟසුග. ඒ කවිය මතක නැත්නම් ඔයලා හරියෙන් කියවන්න. සිංහල සාහිත්‍යයේ හරිම ලස්සන ලියවන්න නවක්. ඊට පස්සේ ගීතයේ අන්තරා කොටසෙදී ඔහුට හිරු වෙන්න පෙර, ඒ කියන්නේ රැය ගෙවෙන්නට පෙර, මේ සීතල රැයේ ඔහු හා එක්ව ප්‍රේමයේ සෞම්‍ය රස සංගීතයේ මුසුවන්නට, ගී ගයන්නට ඇරයුම් කරනවා. ඒ ඇත්තෙත් ව්‍යංගාර්ථයක්. ඒ හිරු නොනැගේවා, රෑ තව දිගු වේවා. ප්‍රේමයේ සුඳුරු රසෝජාවේ ශෘංගාරී මధు සමය ගෙවන්නට, රැය විදිනුවස් තවත් මේ රැය දිගුවන්නටයි ඔහුගේ ප්‍රාර්ථනාව. ඔබේ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද තිතුලෙන් වගේ. මේ කාව්‍යෝක්තය කොයිතරම් රමණීයද. ඇයගේ අට සඳවන් නළල් තලයෙහි ආලේපිත තිලකය ඔහුගේ දෙතුල් චුම්බනයෙන්, ඔහුගේ සිප ගැනීමෙන් මැකී යනු ඇතැයි දක්වන ප්‍රේමවන්තයා ව්‍යංගයෙන් හඟවන්නේ ඔහුගේ හදේ වන සරාවයි අනුරාවයි. මේ ගීය තවත් ගැඹුරට අර්ථ විචාරය කරන්න මට වචන ගලාගෙන ආවත් මම හිතනවා මේ ගීතේ විඳින්න පූර්වෝක්තයන් ටික ඇති කියලා. ඉතින් මේ අනුත් පූර්ණ පදමුතුමාලාවෙන් පැදුණු මනු ආනන්දනීය ස්වර ගංගාවේ කිලුණු භාවපූර්ණ ගී රස විඳින්න ආයවතාවක් ගිහින් මේ ගීතය නිවී සැනසෙල්ලෙන් අහන්න.